දැන් සඳහන් වෙන උග්ඝටිතඤ්ඤු ඒ වගේම විපචිතඤ්ඤු ඤෙය්‍ය පද පරම. උග්ඝටිතඤ්ඤු කියලා කියන්නේ බොහෝම ඉක්මනින්ම ධර්මය අල්ලගන්න ධර්මය අවබෝධ කරගන්න පිරිස. දැන් උදාහරණයක් එදා උපතිස්ස පරිබ්‍රාජකයා ධර්මය හොයාගෙන යනකොට ඔහුට හම්බුනේ කවුද? අස්සජි මහරහතන් වහන්සේ. අස්සජි මහරහතන් වහන්සේ උපතිස්සට කිව්වේ මොකද්ද? "යේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආහ." මේ ගාත දෙක විතරයි කිව්වේ. ධර්මය අවබෝධ කර ගත්තා. අන්න ඒ උග්ඝටිතඤ්ඤු ඉක්මනින්ම වහා ධර්මය අවබෝධ කරගන්න පිරිස. සූර්යා උදා වෙනකොටම පිපෙන නෙළුම් මල් වාගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. එහෙම නෙළුමක්ද ඔබ? දෙවෙනි පිරිස තමයි විපචිතඤ්ඤු. සූර්ය උදා වෙලා පැය දෙක තුනක් ගියයින් පස්සේ පිපෙන නෙළුම් මල් තිබෙනවා. දේශනාව අවසානයේදී යම් කාරණාවක් ඔළුවට ගන්නවා. හාමුදුරුවෝ කිව්වේ මේ කාරණාව. සටහන් කර ගන්නවා. ලියා ගන්නවා. සාකච්ඡා කරනවා. මේ කාරණා විපචිතඤ්ඤු. සූර්ය උදා වෙලා පැය දෙක තුනක් ගියන් පස්සේ නෙළුම් මල් පිපෙනවා. ඒ වගේ අර ටියුබ් ලයිට් වගේ මිනිස්සුත් ඉන්නවනේ සාමාන්‍යයෙන්. නේද? ඤෙය්‍ය කියලා කියන්නේ එදාට සූර්යා උදා වෙච්ච හැටියේ මල් පිපෙන්නේ නැහැ. බණ කිව් හැටියේ ඔළුවට ධාරණය වෙන්නේ නැහැ. සූර්ය උදා වෙලා පැය දෙක තුනක් ගියන් පස්සේ මල් පිපෙන්නේ නැහැ. දේශනාව අවසානයේදී ධර්මයේ තේරුම් ගන්නවා. ඤෙය්‍ය කියලා කියන්නේ පින්වතුනි එදාට පිපෙන්නේ නැහැ. දවස් දෙක තුනක් වගේ යනවා. ටිකක් කල් යනවා. දැන් ඔන්න අරිය පරියේෂණ සූත්‍රයෙන් හාමුදුරුවෝ බණ ටිකක් කිව්වා. අද ගිහිල්ලා YouTube එකේ අරිය පරියේෂණ සූත්‍රේ ටයිප් කරලා බණ අහන්න පුළුවන්. අන්න ඒ වගේ බණ ටිකක් අහනකොට හොඳට තේරෙනවා. කියවනකොට තේරෙනවා. ඒ වගේ පිරිස් ඉන්නවා. ඤෙය්‍ය කියලා කියන්නේ එහෙම පිරිසට. පදපරම කියලා කියන්නේ කොහෙත්ම තේරෙන්නේ නැහැ. චුල්ලපන්තක හාමුදුරන් කතාව මතක ඇතිනේ. කොහෙත්ම තේරෙන්නේ නැහැ. පදපරම තේරෙන්නේ නැහැ. ඒක හරියට දියේ හටගෙන දියේම පිපිලා මේ ලෝකයාට එළි ආලෝකයේ ලස්සන ලබා නොදී විනාශ වෙලා යන නෙළුම් මල වාගේ